පොත් දාන්න තියෙන අර චුටි පෙට්ටි තියෙන්නේ. කොහොමද ඉතින් කට්ටියටම ගොඩක් කාලෙකින් තමයි vlog එක මේ ගේන්නේ. මං කලින් vlog එකේ කිව්වනේ තව එකක් එන්න තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ. ඒ වුණාට මේ vlog එක එන්න ගොඩක් දවසක් ගියා. ඇත්තටම හේතුව ඉස්සර වගේ නෙවෙයි. දැන් ටිකක් කම්මැලි වෙලා තියෙන්නේ වීඩියෝ එඩිට් කරලා වොයිස් කරන්න. ඒකයි හේතුව. වැඩ වගේකුත් තිබුණා. ඉතින් අදත් මම වැඩ වගේක් කරලා තමයි මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. එහෙනම් කට්ටිය vlog එක බලන්න. මේක තමයි මගේ ඊළඟ වැඩේ. පුළුවන් නම් කියන්න බලන්න මම මේ මොකද්ද බලන ෆිල්ම් එක කියලා. ඔයාලා හැමෝම දන්න එකක් බලන්නේ. මගේ වැඩ ඉවර වුණාම මම ගන්න බ්‍රේක් එක අතරතුර තමයි මම මෙන්න මේක කරන්නේ. ඉතින් ඔයාලත් ඒ වගේ මොනවා හරි ආස දේවල් බලන්න. පේනවද ළමයන් ඔය වගේ අහස කළු කරගෙන ගොඩාක් වෙලා තිබුණා. ඊට පස්සේ ඉතින් මහා වැස්සක් වැස්සා. ගොඩාක් වෙලා වැස්ස මට දවසකවත් කියන්න හරියටම මතක නැහැ. ගොඩාක් වෙලා අපිට එදා වැස්සා. ටවුන් ගියා. ටවුන් ගිය වෙලාවේ මම ගත්ත මට ඕන කරන බඩු වගයක්. ඒ තමයි මේ අර පොත් දාන්න තියෙන අර චුටි පෙට්ටි තියෙන්නේ. අන්න ඉන් එකක් ගත්තේ. මගේ මේසෙ තියෙන පොත් ටික මේ ඔකට දාන්න.
ඒ වගේම අමතක නොකර මට කන්න කඩුචෝරුත් ගත්තා. ඒ ටික තමයි ඔය තියෙන්නේ. මේක නම් කඩුචෝරුවක් නෙවෙයි. මගේ මූණ පොඩ්ඩක් වේලිලා වගේ තියෙනවා. ඒ නිසා තමයි මම ඔන්න ඔය ක්‍රීම් එක ගත්තේ. ඕක හොඳයි කියලා කිව්වා. ඒ නිසා ගත්තා. ඊට පස්සේ ඕක ලිප් බාම් එකක්. ඒකත් මම අරගත්තා. මගේ ලිප් බාම් එක ඉවර වෙච්ච නිසා. ඔන්න ඔය වෙලාවේ අම්මා ඇවිල්ලා මට පේර කෑල්ලක් දීලා ගියා. ඒකත් කකා තමයි එතනින් එහා වැඩ ටික මං කරේ. කියන්න බලන්න ඔයාගේ අම්මත් එහෙමද ඔයා වැඩ කරන වෙලාවට එක එක ඒවා ගෙනත් දෙනවද ඔහොම කන්න? මට කියන්න බලන්න ඔයාලා පාඩම් කරන අතරතුරේ නෑ කම්මැලිකම් වලට මොන වගේ දේවල්ද කරන්න කියලා. ඒ වගේම ඔයාලා පාවිච්චි කරන ස්ටඩි ටිප්ස් ටිකක් කියන්න බලන්න. අනිවාර්යෙන්ම වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මොකද මට දැනගන්න ඒ වගේ මේ වීඩියෝ එක බලන අනිත් අයට ඒ දේවල් බෙදා ගන්න.